මීට වැඩිය හොඳයි කුරුණෑගල බෞද්ධ ආලෝකයේ බඩුකාරයා. ගල් නෑවේ ධම්ම රතනව එලවලා. ඔන්න රාමඤ්ඤ නිකායෙන් දීලා තියෙනවා යන්න. ආඩද රාජාංගනේ හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න ඌ ගියා. අවුරුදු 25ක් නඩු කිව්වා. ඒත් මූ ගියේ නෑ. මහින්ද රාජපක්ෂලගේ පිහිටෙන් ජොන්ස්ටන් ලගේ පිහිටෙන් මේ තක්කඩි චීවරධාරියා ගියා. හැබැයි ජනාධිපතිතුමනි පොලිස්පතිතුමනි මූ ගියාට කෝටි 3.5ක වාහනයක් රජයේ දේපල විකුණලායි තියෙන්නේ. මුට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි පාදට අසික්කිත සක්කිලි ගණින්වහන්සේලා රකින්නේ රාමඤ්ඤ මහා නිකාය. දැන් ඔන්න බොරුවට සීල පෙන්නලා. රට පුරාම සංගයලගේ කේස් එනවා. කෙරවලක් නෑ ගලාගෙන එනවා. රාමඤ්ඤ මහා නිකායේ මහානායක උඹත් පරිස්සම් වෙලා හිටපන්. උඹ මහානායක වුණාට මට කමක් නෑ. හරි? මෙහෙම කතා කරන්න එකෙක් ආයේ පහළ වෙන්නේ උඹලට. මට දැන් මලත් අවුලකුත් නෑ. රාමඤ්ඤ මහා නිකායේ මහානායක විශේෂයෙන් සැලකිය යුතුයි. හරි? විශේෂයෙන්. ඇතුළු ඔය නිකායේ මොකෙක් හරි කාලකන්ණියෙක්. මොකෙක් හරි කමක් නෑ. මට WhatsApp එකෙන් එවුවොත් 077 372 65 80 මම දානවා. හරි? තෝපි නිකන් දන්නවනේ. රට පුරාම කේස් ගොඩයි. WhatsApp පිරලා තියෙන්නේ. එනවා ෆෝ ගාලා. නිකාය මම සුද්ධ කරලා දෙන්න. මහානායකට මම සපෝට්. හැබැයි රාජාංගනේ හාමුදුරුවෝ කියන්නේ එසේ මෙසේ භාණ්ඩයක් නෙමෙයිනේ. මහානායකගේ වරදක් අහුනොත් මහානායකත් වලපහේ ගොඩපය ඉන්න වෙලාවේදී ගෙදර තමයි. මොකද සිවුරු පටියෙම්ම අඳන පටියෙම්ම බෙල්ලේ වැලදා ගන්න වෙන්නේ පුතෝ. හරි? පහවදා බෙල්ලේ වැලදා ගන්න වෙන්නේ රාමඤ්ඤ මහා නිකායේ මහා නායකටත්. ඔය කොයි නායකටත් කියන්නේ විශේෂයෙන්ම සෝබිත නායක. සෝබිත නායක බල මේ හිටියොත් හොඳයි. සෝබිත නායක කේස් තියෙනවා. සෝබිත නායකගේ තාම මට වීඩියෝස් මොකක්වත් ළඟට අහු වෙලා නැහැ. ඒ නිසා සෝබිත නායකගේ පිරිවණක් තියෙනවා. ඕමල්පේ සෝබිත නායකත් පරිස්සමින් හිටියොත් හොඳයි. මගේ ළඟට ආවොත් සෝබිතට එල්ලෙන්න වෙන්නේ. අය සෝබිත මම තමයි උඹ නෙමේ සෝබිත සුද්ධ කරන්න ඔය නිකාය මම සුද්ධ කරන්න. උඹලට මම සුද්ධ කරලා දෙන්න. ලංකාව පුරාම ලෝකේ පුරාම ඉන්න රාමඤ්ඤ මහා නිකායේ පන්සල් ආශ්‍රිතව ඉන්න මිනිස්සුන්ගෙන් ඉල්ලනවා බලාගේ පන්සල් වල තියෙන සියලුම කේස් 077 372 65 80ට එවන්න. ඔන්න ගල් නෑවේ ධම්ම රතනය එලවලා ඌ පැනලම ගිහිල්ලා මිනිස්සු වට කරලා මිනිස්සුන්ට කියනවා බලාගේ ගෑනු දෙනවා උන්ට කන්න දෙනවා බොණ්ඩ දෙනවා. හරි? ඔක්කොම දෙනවා. හරි? නවත්ත බල්ලා ඒක. ඔය වනචර ගෑනු වලත්ත ගෑනු යකෝ පන්සල් වලට රින්ගන්න එපා. තොපිට මිනිස්සු ඕන නම් ඔය ඕන තරම් ඉන්නවා. හරි පාලම් බෝක්කු ඇස්සේ ඔය ඉන්නේ ඕන තරම් සනීප කරගන්න. පන්සල් ඇස්සේ රින්ගන්න එපා. හාමුදුරුවන්ගේ සිවුර රෙද්දාස් රින්ගන්න එපා. හරි මිනිස්සු ඕන තරම් ඉන්නවා. රාමඤ්ඤ නිකායේ මහානායකට කියන්නේ ඔය ඉන්න නිකායේ ඔක්කොටම පරිස්සම් වෙලා ඉන්න කියන්න. මගේ ළඟට වීඩියෝ ආවොත් දැම්මා. ෆොටෝස් ආවොත් දැම්මා. මිනිසුන්ට කියනවා සියලුම දූෂිත පාදර සක්කලි හොර සිවුරුකාරයෝ පිළිබඳව තොරතුරු ඇත්ත හැබැයි බොරු නෙමෙයි. සත්‍ය තොරතුරු එවන්න. ඔන්න කුරුණෑගලින් පටන් අරන් කුරුණෑගල මිනිස්සු පටන් අරන් තියෙනවා. එලවල දාන්න මුගියා. ඉතින් එතනින් ආරම්භ කරමු රටේම පන්සල් ටික දූෂිත දේශපාලකයන්ට ගහලා එලෙව්වාසේ මේ ඉන්න ගණින්වහන්සේලා ටිකත් එලවල දාමු කියන එක මම මතක් කරනවා. ඔන්න ගල් නෑවේ ධම්මරතරන් නම් වැඩේ හරි. අනිත් එවුනුත් බලාපොරොත්තුෙන් හිටපල්ලා ජඩ වැඩ කරනවා නම් අපි ළඟට තොරතුරු ආවොත් අනිවාර්යයෙන්ම උඹලට ෂොට් එක දෙනවාමයි. මං කියන්නේ ඔය සිවුරු ඇඳන් ඉන්න හොර ගණයින්ට. හරිද? උඹලා දැන් ඉතුරු කරන තරමක් ඉතුරු කරලානේ තියෙන්නේ. කරන්න ඕනේ ඒවා ඔක්කොම කළා. ඔය සමන්ත බද්දලා එතකොට ඔය මිහින්තලේලා ඔය ඉන්නේ තව උඹලට මෝල් අමාරුවක් හරි මොනවා හරි තියෙනවා නම් ඔය සිවුර ඇරලා ගිහිල්ලා කරපල්ලා. නිකන් සිවුරට අගෞරව කරන්න එපා.
ඕවා ඉඳගෙන තේරුමක් නැහැ උඹලා ගැන මිනිස්සු මුළු ලංකාවේ මිනිස්සු දන්නවා උඹලා ගැන. ඉතින් මන්නම් කියන්නේ හොඳ වැඩේ මිනිස්සු එලවනකන් ඉන්නේ නැතුව උඹලා විසින්ම සිවුර අරලා ගිහිල්ලා උඹලා ගිහි ජීවිතයක් ගත කරපන්. හරිද තේරුමක් නැහැ මේ පැවිදි වෙලා. මොකද උඹලා කරන්න තරමක් කරන්නේ උඹලාගේ අනිත් එක වෙස්මුණු දෙකන්නේ තියෙන්නේ. උඹලා එළිය රංගපාන වෙස්මුණ වෙනස් පන්සල ඇතුලේ රැට තියෙන වෙස්මුණ වෙනස්. ඉතින් ඔය අපි දන්නවා ඉතින් උඹලාගේ කෙරුම් ඒකෙක් කියනවා ප්‍රංශ ගිහිල්ලා බඩු ගන්නවා. එතකොට මේ හොටෙල් රූම් වලට ගිහලා ලයිට් ඕෆ් කර කාමර වලට මාරු වෙනවා. ඒ අනිත් උන් ළමයි හදාගෙන ළමයි වෙනමම ඉන්නවා. තේරුමක් නැහැනේ ඔය බොරු වැඩන්නේ කරන්නේ සිවුරකට මුවා වෙලා දැන් හම්බු කරගත්ත සල්ලි මදෑ ඔය සමන්ත බද්දයක් නම් මම හිතන්නේ අම්මට සල්ලි ඇති බැංකු පොත්වල එහෙම. ඕව ඇතිනේ ඔය සිවුර ගලවලා දාලා තමසලා එක්ක මේ සිවුර අරිනවා දැන් තේරුමක් නැහැ. සිවුරක් ඇඳගෙන ඉඳලා ලංකාවේ මිනිස්සු ඔක්කොම දන්නවා තමසලාගේ හැටි. අනිත් එක ලංකාවේ ඉන්න මිනිස්සු තමසලා වෙලවන්න ඉස්සලා මන්නම් කියන්නේ සිවුර අරලිවිලා ගෙදර යනවා. ඔය ඉන්න හාමුදුරුවෝ කෙනෙකුටවත් හරියට හැදෙන්න පුළුවන්. එතකොට නැත්තම් ඔය තමසලා කරන වැඩම බල අර පොඩි හාමුදුරුවෝත් ඒ විදිහටම තමයි හැදෙන්නේ. තේරුමක් නැහැ බොරු සිවුරක් දාගෙන රැඟුවට. මිනිස්සු දන්නවා තමසලාගේ කෙරුවාව. ෆුල් ගේමක් දෙනවා තමසලා හරි කියලා මේව කරන්න. තමසගේ හෘද සාක්ෂි දන්නව ඇතිනේ කරපු වැඩ. තේරුමක් නැහැ ඔය තොලිබාවිල් කරපන් එක උන්ට ගහන මොනවද බන් නිකන් මොංගල් වැඩ උඹලගේ තියෙන්නේ. මන්නම් කියන්නේ සිවුර අරපන්. සිවුර අරින එක තමයි හොඳම ක්‍රමේ. සිවුර අරලා මේ කවුරු හරි මෝල් අමාරු තිනනවා නම් බඩු ගහපන්, ගංජා ගහන්න ඕන නම් ගංජා ගහපන්, අරක්කු බොන්න ඕන නම් අරක්කු බීපන්. කිසි අවුලක් නැහැ අපෙන්. මන්නම් කියන්නේ ඒකයි. හොඳම වැඩේ ඒක කරපන්. මිනිස්සු උඹලාව මිනිස්සු එලවන්න ඉස්සෙල්ලා ඒක කරලිවලා ඔය බුද්ධ ආගම රැක ගන්න උදව් කරපන්. තේරුමක් නැහැ උඹලා ඉඳලා බොරුවට. හොර ගණය උඹලා